බස් එකේ තමයි ආවේ. රඟපාන්න බෑ කියලා මුලින්ම තේරුනේ පළවෙනිම ෂූටින් ඔන් කරපු දවසේ මට කියන්නේ මම නිලියක් වෙන්නේ ඔය ඇක්ෂන් කිව්වහමයි කට් කිව්වහමයි විතර ඇක්ට්‍රස් කෙනෙක් හරි ඇක්ටර්. ඒ අරුව කියන එක මේන්ටේන් කරන්න ඕනේ. එළියක අදට මුල් එපිසෝඩ් 15 මම බලන්නෙම නෑ. ඒ තරම් අවුල් ඒක. most underrated ටෙලිඩ්‍රාමා එක. පොඩි ගහයට. ඒ කියන්නේ ඒකට හම්බෙන්න ඕන ටික හම්බුනේ නැහැ කියලා මගේ ඔළුවේ තියෙනවා. ඔයාලට මොකද හිතෙන්නේ මේ වැඩසටහන ගැන? ඔයත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න තියෙන එක මට ඒක වෙන අවුල්. අපි ආවේ BM Studios වල දෙවෙනි පොඩ්කාස්ට් එක අරගෙන. ඉතින් අදත් අපි ගෙස් කෙනෙක් මෙතෙන්ට අරගෙන ආවා. ඇත්තටම ගෙස් කෙනෙකුටත් වඩා එයා මේ හොඳ මිතුරියක්. ඉතින් අපි පළවෙනි වතාවට තමයි මේ වගේ ප්‍රොෆෙෂනල් ප්ලැට්ෆෝම් එකක දේවල් කතා කරන්නේ. අපි බලමු වැඩසටහන කොහොමද යන්නේ කියලා. ඉතින් මම මුලින්ම මේ අපේ ගෙස් කවුද කියලා පොඩි හැඳින්වීමක් කරන්නම්. එයා ඇත්තටම ලංකාවේ මේ වෙනකොට ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම හොඳ මිතුරියක්. අද අපි එක්කන් ආවා අපේ පොඩ්කාස්ට් එකට නිම්මි මනෝහරි. කොහොමද නිම්මි? හොඳින් ඉන්න සුකුණාට කොහමද? මාත් හොඳින් ඉන්නවා. කාලෙකින් දැක්කේ? කාලෙකින් දැක්කේ මේ අපි දෙන්නට මේක කරගෙන යන්න පුළුවන් වෙයි ඉන්නේ. නෑ මාත් හිතනවා අපිට කරගන්න පුළුවන් කියලා. මොකද නිම්මි දැන් කාලෙක ඉඳලා මේ මගේ පරණ මිතුරියක් හින්දා අපි මේ මිතුරුකම් අමතක කරලා ප්‍රොෆෙෂනල් විදිහට මේක කරන්න ඕනේ. දැන් අපි ඒකට එකඟ වෙලා වැඩේ පටන් ගමු. එකගයි. හරි එහෙනම් මේ වැඩසටහන යන විදිහක් තියෙනවා. මම මේකෙන් වගේ අහනවා එක දේවල් ප්‍රශ්න ටිකක් මේ ශාස්ත්‍රය සම්බන්ධව. එතකොට සමහර වෙලාවට ඔයාගේ එක්ස්පීරියන්ස් ගැන, එතකොට ඔයා ක්‍රියේටිව් දේවල් වලට කොහොමද නිලියක් විදිහට දේවල් අප්‍රෝච් කරේ සහ ගොඩක් දේවල් මේක අහනවා. ඉතින් අපි වැඩේ පටන් ගමුද? පටන් ගමු. හරි. මම හැමෝගෙම මේකට ආපුවම අහන ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඒ තමයි ඔයා කොහොමද මේ ශාස්ත්‍රයට ආවේ? ඕක ඉතින් හැමතැනම කියලා තියෙන පොදු ප්‍රශ්නයක්. නෑ මේ මෙහෙමයි. හැමතැනම කියන්නේ නැති දෙයක් තමයි මෙතන කියන්නේ. ඒවත් මම මේ ශේෂයට ආවේ නුවරින්දලා. නියමයි. ඒක කවුරුත් දන්නේ නැහැ. නිම්මි නුවරින්දලා ශාස්ත්‍රයට ආවා කියලා. හරි කියන්න. බස් එකේ තමයි ආවේ. හරි දැන් අපි මෙහෙම මම ආවේ මම ඉතින් මං කොවිඩ් කාලේ ගෙදරට වෙලා ඉන්නකොට මම හෝටල් ස්ටේෂන් වැඩ කරේ. අපේ හෝටල් ඔක්කොම වහලා අපි ගෙදරට වෙලා ඉන්නකොට මට ස්වර්ණවාහිනී ඒවකට හිටපු විදාක්ෂණ නිලධාරීන් දෙදෙනෙක් වෙන රංගන ඩී.සීල්වා සහ සුදේව හෙට්ටිආරච්චි කියන මහතුරු දෙනා කෝල් එකක් දීලා කියනවා අපි නාටකංකාරයෙක් කියලා නාට්‍යයක් පටන් අරන් තියෙනවා. ඒකට මෙහෙම චරිත මේ අය තමයි කරන්නේ. පොඩ්ඩි කියලා චරිතයක් දෙනවා. ඒකට කවුරුත් තාම අපිට හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඔයාගේ චරිත ලක්ෂණ තමයි තියෙන්නේ. මොකද කරලා බලමුද කියලා. ඊට පස්සේ මම එකපාරට මම පළවෙනි උත්තරේ මට බෑ මම කරන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මේ නිලියක් කියලා හිතලවත් නැති කාර්යය ඔය කියන්නේ. මම කොහොමද නිලියක් වෙනවා කියන එක ඔළුවේ තිබ්බෙක් නැති කෙනෙක්. මම ආසම නැති දෙයක්. ඕකේ. ඊට පස්සේ අපේ අම්මට මගේ අම්මගේ නම්බර් දීලා රංගනයි අම්මට කතා කරලා කියනවා ඇයි මෙයා මේ බෑ කියන්නේ ගෙවන්න ළමයි ගොඩක් මේකට එන්න කොච්චර පොර කනවද එහෙම කියලා. ඊට පස්සේ අපේ අම්මගෙත් කොහොමත් පොඩි ආසාවක් තිබ්බා මාට රඟපාන්න දෙන්න. මොකද මං හෝටල් එකේ වැඩ කරන කාලෙත් ওই මියුසික් වීඩියෝස් වලට නම්මනම් වලට සංදේශ් බණ්ඩාර අයියලා එහෙම ලහිරු පෙරේරා අයියලා එහෙම මට කතා කරලා තිබ්බා. ඒ ඔක්කොම මම රිජෙක්ට් කරලා හිටියේ මම අම්මට ලොකුවට එහෙම වැඩි විස්තර කියන්න ගියෙත් නෑ. ඊට පස්සේ අම්මගේ කැමැත්තට මම ආවා. ඊට පස්සේ මට ওই ඩයලොග්ස් ටිකක් දුන්නා කියන්න කියලා. මම ඒ දුන්නගමත් මං කිව්වේ මට මේක කියන්න තේරෙන්නේ නැහැ. කවුරු හරි කරලා පෙන්නන්න. එතකොට මං කියන්නම් කියලා. ඊට පස්සේ සෙනාලි අක්කා තමයි මේ කරලා පෙන්නුවේ. එයා කරපු විදිහට මම කරා. එච්චරමයි කරේ. ඊට පස්සේ හා කියලා තියාගන්න හදද්දි මං ඒත් බෑ කියලා ආවා. ඒනකොට තමයි ප්‍රසංජිත අබේසුරියස නවත්තගෙන ඇයි ඔයා යන්නේ කියලා මං කොහොම ඉගෙනගෙන නැහැ. මම දන්නේ නැහැ. මට ලැජ්ජයි. ඔහොම කියලා ඊට පස්සේ ආගෝ හරියනම් මම පුළුවන් විදිහට මං ඔයාලට උගන්වන්නම්. මම මෙහෙම ලෙක්චර් කෙනෙක් කරකයි මේකයි කියලා. ඊට පස්සේ උගන්වනවා කියපු ඉඳ තමයි මම එදා හිටියේ. ඔහොම තමයි ආවේ. ඕකෙන් තමයි ඉතින් පටන් ගත්තේ. නාටකංකාරයෝ කියනකොට ඉතින් ඒක වෙනම කතන්දර ටිකක් තියෙන අපිට වෙන පොඩ්කාස්ට් එකක් කරන්න. කරන්න වෙනවා. හරි ඉතින් දැන් ඔතනින්ම මම ඊළඟ ප්‍රශ්නටත් යන්න. මොකද ඔයා එක තැනක් කනෙක්ට් කරපු හින්දා. දැන් ඔයා එතකොට දැන් අවුරුදු මං හිතන්නේ දැන් අවුරුදු 6කට විතර කලින් නේ. ඒ කියන්නේ 2020 මට මතක විදිහට 2020 වගේ මුල් කාලේ 2020 මුල් කාලේ වගේ දැන් ඔතන නාටකංකාරයනේ. ඒතර පළවෙනි එක. එතකොට දැන් ඔතනින් පස්සේ දැන්ට අවුරුදු දැන් ඔය රංගපාන්න බෑ කියලා ගෙදර යන්න ගියපු එක දැන් අද වෙනකොට ලංකාවේ රංගන ශිල්පිනියක් විදිහට ඔයා ඉන්නවනේ මේ ඉන්ඩස්ට්‍රි එකේ. එතකොට මේ ඔයා කොහොමද මේක ඇතුලේ ඔයාගේ යුනික් ස්ටයිල් එකක් හොයාගත්තේ? දැන් අද වෙනකොට ඔයා මොකද්ද ඔයාගේ ඇක්ට්‍රස් කෙනෙක් විදිහට ඔයාගේ ජර්නි එක ඇතුලේ ඔයාගේ තියෙන යුනික් ස්ටයිල් එක? ඇත්තම කිව්වොත් සුපුන් එහෙම විශේෂ ස්ටයිල් එකක් කියලා නැහැ.
මම කරන්නේ අර මම විදිහට ඉන්න එක විතරමයි. එතකොට මම රඟපාන්න ගියාපුවාම මම ඒ කාර්යය ඒ වෙලාවේ කරනවා. ඇක්ෂන් කිව්වම රඟපානවා, කට් කිව්වම නතර කරනවා. ඕක තමයි මගේ තියරි එක. එතනින් එහාට මම නිලියක් විදිහට අර ලොකු දේවල් එහෙම මාව මේන්ටේන් කරන්න මාව මේන්ටේන් කියන්නේ ඉතින් මම අර කන බොන විදිහක් තියෙනවා. ඒ දේවල් එහෙමම අර සරල ගෑනවා මේක විදිහට ඒ දේවල් කරනවා. ඒ ඇරෙන්න අර මම ලොකු දේවල් මම කරන්න යන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් මහරගම ටවුන් එකේ මම ඕන තරම් පයින් යන ඕන තරම් මිනිස්සු මාව දැකලා ඇති. ඒ කියන්නේ මම නිලියක් වෙන්නේ ඔය ඇක්ෂන් කිව්වහමයි කට් කිව්වහමයි ඒ අතර කාල පරාසය තුළ විතරයි. කට් කිව්වහම පස්සේ මම සාමාන්‍ය ගෑන් ළමෙක්. අම්මට දුවේක යාළුවෙට යාළුවෙක් මල්ලිට අක්කා කෙනෙක් එහෙම ඒකම තමයි සාමාන්‍ය ගෑන් ළමෙක්. එතනින් එහාට මම කිසිම දෙයක් හිතන්නේ නැහැ. මම නිලියක් කියලා මට එහෙම අදාළම නැහැ. මම පාරේ ඕන තැනක මට අවශ්‍ය ඕන තැනක මම සරල විදියට ඉන්නවා. එච්චරයි. ඔව් දැන් ඔය මේ ඔයා ඔය කියපු පොයින්ට් එකේ තියෙන දෙයක් තමයි දැන් ඔය පර්සනල් ලයිෆ් එක සහ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක කියන එක පොඩ්ඩක් මේන්ටේන් කරනවා කියන එක ඒක කියන්නේ ඔයගොල්ලන් ඔයාලගේ ක්ෂේත්‍රය ඇතුලේ ඒක පොඩි ගැටලු සහගත දැන් සමහර කටේ ආවාසි දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඇක්ට්‍රස් කෙනෙක් හරි ඇක්ටර් කෙනෙක් වුණාම හරි අර මං හිතනවා අර කියන්නේ තරුව කියන එක මේන්ටේන් කරන්න ඕනේ. තරුව කියන එක. තරුව කියන එක. ඒ කියන්නේ එයා ස්ටාර් කෙනෙක් කියන එක දැන් සාමාන්‍යයෙන් අහසේ තරු තිබ්බහම ඒ කාටවත් අල්ලන්න බෑනේ. ඕකේ. ඒක රීච් කරන්න බෑනේ. ඒ අහසේ තියෙන තරමින් තමයි ඒ තරුවේ වටිනාකම තියෙන්නේ. තරුව හැමදාම පේන්න ඉන්නෙත් නෑනේ. තරුව පේන කාලවකවානුවක් තියෙනවා. ඒක අර එනවා යනවා. ඒ වටිනාකම තියෙනකොට තමයි තරුවේ වටිනාකම වැඩි. සාමාන්‍යයෙන් ඕනම කලාකරුවෙක් එහෙම වෙනවා නම් හොඳයි. ඒ කියන්නේ මං කියන්නේ මිනිස්සු අතරට එන්න ඕනේ නෑ කියන එක නෙවෙයි. හැබැයි මිනිස්සු අතරට නොයන තාක්කල් ඒ තරුවේ වටිනාකම වැඩි. ඒක ස්ටාර් ක්වොලිටිය මේන්ටේන් කරන්න පුළුවන්. මේ මේන්ටේන් කරන ඉන්නවා. දැන් හේමල් අයියා, ශාන් මිහිරංග, රංජන රාමනායක එහෙම සෙට් එකක් ඉන්නවා. දැන් ස්වර්ණ මල්ලවරාජ, මාල්නි ෆොන්සේකා, ඒ වගේ ප්‍රවීණ නළු නිලියෝ එහෙම ගොඩ ඉන්නවා. විජේ කුමාරතුංග එහෙම ඒ කියන්නේ එයාලා විජේ කුමාරතුංග ගත්තොත් එයා නළුවෙක්. එයා දේශපාලනේ. හැබැයි එයාගේ ස්ටාර් එක තිබ්බනේ. ඔව්. එයා අවශ්‍ය තැනට විතරනේ ආවේ. හැමතැනම පේන්න හිටියේ නෑනේ. ඒකෙදී එහෙම එකක් තියාගන්න ඕනේ. අඳින පළඳින වෙද්දී ඉඳන් ඒක පොඩි මේන්ටේන් එකක් කරන්න ඕනේ. හැබැයි මං එහෙම කරන්න යන්නේ නැහැ. දැන් ඔයා කියන්නේ එහෙම කරන්න ඕනේ. ඇයි ඔයා කරන්නේ නැත්තේ? මොකක්ද ඒකට හේතුව? මට ඒක හරි බරක් අනේ. මට ඒක එච්චර දෙයක් මට ඔලුවට ගන්න බෑ. මට ඕනේ අර සරලව ඉන්න. මං එකක් මම අර මුලදී මේ ශේෂයට එන්න කැමති නැති වෙන්න හේතුව තමයි මම ප්‍රසිද්ධ වෙන්න, මිනිස්සු අතරට යන්න. එහෙම මං ආස කෙනෙක් නෙවෙයි. මට ඕනේ සාමාන්‍ය මිනිස්සේ සාමාන්‍ය ගෑන් ළමෙක් විදිහට ඉන්න. මොකද මට මුල් කාලෙත් ඒක අර ටොලරේට් කරගන්න බැරුණා කොහොමද මිනිස්සු අතරට යන්නේ ඉන්නේ එක. ඊට පස්සේ මම හිතාගත්ත නෑ මං අර රඟපාන වෙලාව විතරයි එතනින් යාට මං විදිහටම ඉන්නවා කියලා. හරි. ඒක තමයි ඔයාගේ යුනික් ස්ටයිල් එක. දැන් ඕකේ තව පොඩ්ඩක් ප්‍රශ්නේ මම දික් කරනවා මෙහෙම එකක්. දැන් අපි හිතමු ඒක ඔයාගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක සහ පර්සනල් ලයිෆ් එක ඔයා බැලන්ස් කරන විදිය සෙලිබ්‍රිටි කෙනෙක් විදියට. එතකොට දැන් අර මේ දැන් ඔයා මුලින්ම කිව්වනේ දැන් ඔයා මේ රංගනය කියන දේ හදාරන්න නැතුව මෙතෙන්ට ආවේ. ඊට පස්සේ දැන් මම අහනවා පොඩ්ඩක් ඔයා කොහොමද මේ ඇක්ට්‍රස් කෙනෙක් විදිහට ඔයාගේ ප්‍රැක්ටිස් එක එහෙමත් නැත්නම් ඔයා මේක අධ්‍යයනය කරේ කොහොමද කියලා පොඩ්ඩක් අපිට කියන්නකෝ. දැන් මට රඟපාන්න බෑ කියලා තේරුණ කාරණාව තමයි. දැන් මම රඟපාන්න ආවට මම ඉගෙනගෙන ආවේ නෑනේ. ඕක මට රඟපාන්න බෑ කියලා මුලින්ම තේරුනේ පළවෙනිම ෂූටින් ඔන් කරපු දවසේ මට තිබ්බ දවසේ. මට පොල් අත්ත කියා ගන්න බැරුව මම හිතන්නේ ටේක්ස් යන්න රීටේක්ස් යන්නදී 50කට වැඩි. මොකක් කියන්නද බැරුවද? පොල් අත්ත. පොල් අත්ත. පොල් අත්ත. සරාගේ පොල් අත්ත පිච්චිලා වගේ මොකද්ද ඩයලොග් එක. ඔක කියා ගන්න බැරුව එහෙම සෑහෙන පාරක් ගත්තා. මට මතකයි මේ අපි ප්‍රභාත් අය කොහෙන්ද ගෙනාවේ කියලාත් ඇහුවා. මේ අපි ඒතර තව දැන් ආයි ඉවරයි. ලුත් මානික ප්‍රභාත් අය ගැන මූණ වලින් දැක්කම පොඩක් බයත් හිතෙනවා. සද්ද නැති. ඔව්. ඉතින් එහෙම වුණා. ඊට පස්සේ කොහොම හරි ඔය සජිත් අයියලාගේ ප්‍රසංස අපේ සෙට් එකේ අර සහයෝගයත් එක්ක අර චූටි දේවල් අපි හදාගෙන ගියානේ. මට රඟපාන්න බෑම කියලා තේරුනේ. දැන් ඔය නාඩගම්කාරෝ ගිහිල්ලා මාස 3-4ක් යද්දි මට වියලි හම්බුණානේ. ඕකේ. ඒ කාල පීරියඩ් එකේමනේ හම්බුනේ. ඊට පස්සේ මට ඒක ෂූටින් ගියාට පස්සේ මට තේරුණා ඒ කියන්නේ ඒක වියලි කියන්නේ වෙන ස්ක්‍රිප්ට් එක ගන්න අර නාඩගම්කාරෝ වගේ අර මට සෑහළු චරිතයක්
දඟලන අර එහෙම එකක් එහෙම එකක් නෙවෙයි මේක වෙනම චරිතයක්. පොඩි සීරියස් කැරක්ටර් එකක් නේ. එතකොට ඒකට ගියාම මට ඒ කැරක්ටරේට එන්න වෙන්න පුළුවන් වුණාට මට කැරක්ටර් එකෙන් එන්න බෑ. ගැලවෙන්න බෑ. ඕකේ. සහ අනිත් එක මට තේරෙනවා දැන් ඒකේ හිටපු හැමෝම ස්ටේජ් ඩ්‍රාමා කරලා ෆිල්ම්ස් කරලා ටෙලි ඩ්‍රාමාස් කරලා ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙන ලොකු කියන්නේ ලොකු පරාසයක් තියෙන ලොකු දැනුමක් තියෙන කට්ටිය. ඒ කියන්නේ රංගනය ගැන විතරක් නෙවෙයි. නෙවෙයි. ඒ කියන්නේ සාමාන්‍ය චරිත මිනිසුන්ගේ ජීවන චර්යාව ඉඳන් එයාලට පොඩි අයිඩියා එකක් තියෙනවා. දැන් මට නැහැ එහෙම එකක්. මම මිනිස්සු දැක්කා ආයි බායි කිව්වා කතා කරනකොට මට මිනිස්සු ගැන පරිචයක් නැහැ ඒකේ. ඊට පස්සේ දැන් මට තේරෙනවා එයාලත් එක්ක වැඩ කරද්දි මට රඟපාන්න බෑ කියන එක මට දැන් තේරෙනවා. මට ඔක්කොටම දැනෙනවා දැන් මට රඟපාන්න බෑ. එයාලා මෙහෙම නම් මම මෙහෙම. මට දැන් තේරෙනවා මේ පිටපතට මම ලොකු අසාධාරණයක් කරන්න කියලා. කොහොම හරි අර වටේ ඉන්න ඩිරෙක්ටර්ගේ සහ මොනවාද මේ අපේ රංගන ශිල්පිනියන්ගේ සහයෝගයෙන් යාන්තම් ඇදගෙන ගියා. ඇදගෙන ගිහිල්ලා මං කොළඹට ආව පළවෙනි දවසේ මං තීරණය කරා මම මේක දීර්ඝ කාලීනව ඉගෙන ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඇක්ටිං කියන එක මම ඉගෙන ගන්න ඕනේ කියන එක මං හිතුවේ අර මට තේරෙන්නේ අඬන්න ඕනේ කොහොමද අඬනකොට මං අඳන් ග්ලිසරින් දාලා ඒක අර බොක්කෙන් අඬන එක නෙවෙයි අර hina වෙනකොට මං hina වෙන්නේ අර ඇතුලෙන් නෙවෙයි ඒක hina වෙන්නේ හරිම ෆේක් එක. ඒක තේරෙන අර ඉමෝෂනල් නෙවෙයි කියන එක. ඉතින් මේ ඒ කියන්නේ වියලි එකේ අදට මුල් එපිසෝඩ් 15 මම බලන්නෙම නැහැ. ඒ තරම් අවුල් ඒක තේරෙනවා. ඒ කියන්නේ මම හෙන ෆේක් කියන්න. ඉතින් ආවට පස්සේ තමයි මම ඉගෙන ගන්න තීරණය කළේ. ඊට පස්සේ මම එක තමයි මම ඉම්පාසෙ ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඒකෙන් ඉගෙන ගන්න ටික මට තේරුණා. ඉතින් මේ තනත් මාදි තව තැනකට යන්න ඕනේ කියලා. ඊට පස්සේ මහේන්ද්‍ර පෙරේරා ගාවට සර් ගාවට යනවා. එතනින් තමයි මම ගොඩක් දේවල් හදාගත්තේ. සහ දැන් මං හිතන්නේ දැන් ඔයා ඉස්සර අර ඉන්න කාලේ වුණත් ප්‍රසන්නජිත් අබේසූරිය එතන වර්ක්ෂොප් සීරීස් එක ඊට පස්සේ එක්කන් ගියා මම කියන්නේ එහෙම එක්ස්පීරියන්ස් එක දෙන්න. ඔයා ඔය හැදෑරීම මේ කරනවා කියනකොට ඒක අර අපිට සමකාලීන අත්දැකීමක් තියෙනවනේ. එතකොට කොහොම හරි දැන් ඒක දැන් අධ්‍යයනය කරන්නේ කොහොම හරි දැන් මං හිතන්නේ දැන් ලංකාවේ තියෙන ගොඩාක්ම හොඳ ඇක්ටිං ස්කූල් කීපයකටම ඔයා ගියා. ඒතර ඔයා ඒත් එක්කම ඒ ඉන්ඩස්ට්‍රි එකෙත් ප්‍රැක්ටිස් කරනවා. එතනින් එහාට මොකක්ද ඔයාට වෙනසක් තේරුණාද? ඔයා එතනින් එහාට මේ ඇක්ටිං වලින් ඔයා මොකක් හරි ඩෙවලොප් වුණා. ඒක ඔයාට නිලියක් විදිහට ඔයා එක්ස්පීරියන්ස් කරේ කොහොමද? ඔව් ඒක මට තේරුනේ මම යම් තාක් දුරට කරලා තියෙනවා කියලා. දැන් ඔය 2021 කියන්නේ මුල් එපිසෝඩ් 15 කරන්නේ වියලි එකේ. ඒතර වියලි ටෙලිනාට්‍ය ටෙලිකාස්ට් වෙන ගන්නේ 2024 ජූනි වල. ඊට පස්සේ ඒතර දෙවෙනි ෂෙඩියුල් එක පටන් ගත්තාම තමයි මට තේරුනේ මගේ යම් ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා කියලා. මොකද කොටස් 15 කරලා අපි ගෙදර හිටියා. channel එකේ නාට්‍යයක් ගන්නකම් අපි හිටියා. ඊට පස්සේ දැන් දෙවෙනි ෂෙඩියුල් එක 16 ඉඳන් දැන් නාට්‍ය පටන් ගන්න එපා. ඊටු ටික මොකුත් නැහැනේ. ඉතින් ෂූටින් ඔන් කරාට පස්සේ මම පළවෙනිම සීන් එක කරන්න ගියාට පස්සේ මේ ඩිරෙක්ටර් මං කරාට පස්සේ පුටුවෙන් ඇවිල්ලා අප්පුඩියක් ගැහුවා. මට ඒකෙන් දුනා මොකක් හරි එකක් තියෙනවා කියලා. මොකද ඒකට හේතුව තමයි සුපුන් ওই නාට්‍ය මට දෙද්දි මං ඩිරෙක්ටර්ගෙන් ඇහුවා ඇයි අයියේ ඔයා ওই චරිතෙට මාව ගත්තේ කියලා. මං 2021 ඇහුවා. එයා කිව්වේ රූපේ හින්දා විතරමයි කියලා. ඒක ඇතුලේ තියෙන උඹට රඟපාන්න බෑ කියන්නේ. නෑ දැන් ඔක දැන් නාටකංකාරයෙක්ෙත් ඔය මේ මුලින්ම කිව්වේ ඒ කියන්නේ ඔයාගේ පෙනුමට ගැලපෙන චරිතයක් තියෙනවා. දැන් දෙකම කියපුවාම ටිකක් අවුල්නේ. අවුල්නේ. දැන් අතට ඒක ඇස්සේ තියනනේ රඟපෑම නෙවෙයි මේ රූපේ මම රූපේ කියන්නේ මම මහ ලොකු ලස්සනක් තියෙන අර බෝනික්කියක් වගේ කෙල්ලෙකුත් නෙවෙයිනේ සුපුන්. එතකොට මේ මං ඊට පස්සේ දැන් අයියා දැන් කොට දෙවෙනි ෂෙඩියුල් එක පටන් ගත්තාම දැන් අපේ අයියා නැගිටලා අප්පුඩියක් ගෑවනේ මම දැන් අයියට මොකද කියන්නේ දැන් මං දැන් නම් උඹගේ ඇක්ටිං පර්ෆෙක්ට් නංගි කිව්වා. එතනින් තමයි මට සැටිස් උනේ. හරි. දැන් ඊළඟට මම ඔයාගෙන් අහන්නේ දැන් ඔයා හිතන්නකෝ දැන් මේ වෙනකන් ඔයා සාමාන්‍ය ටෙලිනාට්‍ය ගණනාවක් ඉඳලා තියෙනවනේ. ඔව් 6ක් 7ක් ඉඳලා තියෙනවනේ. මේ ඒ කරපු ටෙලිඩ්‍රාමා වලින් ඔයාට සාමාන්‍යයෙන් හිතට වැදුන හොඳටම එහෙම හොඳම කියලා කියන්න ඕනේ නෑ. මං කියන්නේ ඔයා කැමතිම සීන් එකක් හරි එහෙම නැත්නම් ඔයා කැමතිම ටෙලිනාට්‍ය හරි එහෙම නම් කරන්න පුළුවන්ද? ඔව් එහෙම ගත්තොත් පළවෙනිටම ඉතින් නාටකංකාරයෝ තමයි කියන්නේ. ඒක ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ. ඒක මං හිතන්නේ හැමෝම කතා කරලා අනිත් එක අනික මගේ පළවෙනි එකනේ ඒක එහෙම නොවුනොත් ඒක එහෙම මං කියන බොරුවක් වෙනවා. ඒක හරි. ඊට පස්සේ ඉතින් මට ගොඩක්ම දැනෙන්නේ වියලි ටෙලිනාට්‍ය. මොකද අර මං කිව්වා වගේ අර මගේ එක්ස්පීරියන්ස් එක සහ ඒක අර කැරක්ටර් එක මට හරි බරයි ඉතින් කියන්නේ.
ඒක වෙන එකක්. ඒක ස්ටඩි එකක් එක්ක යන්න ඕන සහ ඒ මූඩ් එකේම ඉන්න ඕන. එතනින් ඔළුව ගත්තොත් ඒ මූඩ් එක යනවා සුපුනේ. කියන්නේ ඒක පොඩ්ඩේ අපි ඒක ෂූට් එක අතට නිකන් ෆෝන් එක අතට ගත්තත් ඔළුව එහාට මෙහාට යනවා. අර මූඩ් එකට එන්න අමාරුයි. සහ මේ ඒකේ අර අපි ලොජ් වෙලා අපි ඒ පරිසරයේම ඉඳලා ඒ කට්ටියත් එක්ක හැමතිස්සෙම ගැටිලා අර ඒකෙම නින්නේ අපි ස්ක්‍රිප්ට් එකේම අපි ෂූටින් ඉවරලා ගියත් හෙට මොනවද වෙන්නේ කියන සීන්ස් ටික මේ සීන්ස් ටික හම්බෙන්නේ කියලා කලින් දවසේ දෙනවා. ඒතර අපි රෑත් ඒ සීන්ස් ගැන කතා වෙනවා. පහුවදා උදේට ගිහිල්ලත් ඒ ටිකමයි කරන්න තියෙනවා. අපි ස්ක්‍රිප්ට් එකේමයි හැමතිස්සෙම ඉන්නේ. එතකොට ඒක අර මට පළවෙනි අත්දැකීමක් වුණා අර මේ කොහොමද මේ හරියට මේ නාට්‍යයකට සූදානම් වෙන්නේ කියලා. පෙර සූදානම් මොකක්ද? පෙර සූදානම් මොකද්ද? එතකොට කැරක්ටර් එකේ හිස්ටරි එකක් හදාගන්න. ඒතර කැරක්ටර් එකේ ඉන්නේ කොහොමද? ඒ ඔක්කොම සහ කැරක්ටරෙන් එළියට එන්න මට ඔක්කොම ඉගැන්නුවේ වියලි. හරි. එහෙම කියන්නේ රංගන ශිල්පිනියක් විදිහට මොකද්ද කරන්න ඕනේ කියලා මට ඉස්සරෝම පාඩම ඉගැන්නුවේ වියලි. මං කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය නාඩගම්කාරයෝ තමයි. හැබැයි මං හිතනවා මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ වියලි. ඒක මම පුද්ගලිකව මම විශ්වාස කරන දෙයක්. මම දන්නේ අනිත් අයට කොහොමද කියන්න. ඊට පස්සේ මේ මම සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හරුව මෑත කාලේ නාට්‍ය තමයි මාව රටපෞල. මම මාරම ආසාවෙන් ෂූටින් ගියේ. මොකද ඒ කැරක්ටර් එක මට වෙනස්ම කැරක්ටර් එකක්. දැන් ගොඩාක් අය මාව දැක්කම මට ගමේ චරිතන දෙන්නේ. මං හරි ගැමි පාටක් තියෙන්නේ. අහිංසක පාටක් තියෙනවා. පාට විතරයි. තිරේ එහෙම අහිංසක පාටක් පේනවා. ඔව්. එහෙම අපි හිතනවා අපි. ඉතින් මට හම්බ වෙන්නේ මේ වගේ චරිත විතරයි. දැන් රට පවුල ඇවිල්ලා හාත්පසින්ම වෙනස්. ඒකේ අනිත් ප්‍රධානම කාරණාව තමයි දැන් වියලි එකේ මාව දූෂණය කරන. ඒතර මගේ අම්මගේ අනියම් ප්‍රේම සම්බන්ධතාවයේ තියෙන මගේ තාත්තගේ හොඳම යාළුවා වන සනත් විමලසිරි තමයි ඒ වියලියගේ මගේ මාම නෙවෙන්නේ. සනත් විමලසිරි තමයි රටපෞලේ මගේ තාත්තා වෙන්නේ. මට ඕනේ වුණා දැන් රටපෞලේ නාට්‍ය ඉවර වෙනතුරුත් මට තාත්තත් එක්ක එකට සීන්ස් තිබ්බේ නැහැ. මං හැබැයි මට දැන් පිටපත අපිට කලින් හම්බෙනානේ. මං අපේ අධ්‍යක්ෂකවරයාට කිව්වා හසුනේට අයියේ මට එක දර්ශනයක් හරි ඕනේ සනත් අයත් එක්ක මේක කරන්න කියලා. තාත්තා විදියට ඇඩ් කරන්න මට එකක් ඕනේ කියලා. මොකද මට අරගෙන තිබ්බ එක්ස්පීරියන්ස් එකයි මේක එක්ස්පීරියන්ස් එකයි මට දෙක වෙන වෙනම මට දැනෙන්න ඕනේ පුද්ගලිකව. මං කියන්නේ නිම්මිට දැනෙන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ නිම්මිට දැනනොත් තමයි ඒක ප්‍රේක්ෂකයාට දැනෙන්නේ. ඉතින් ඒ හින්දා මට රටපෞල මාර විශේෂයි සහ රටපෞලේ තිබ්බා මේ සාමාන්‍ය සමද්දියම් පාන්දක පවුලේ ගෑන් ළමයෙක් ඒතර විවාහ වෙලා එතකොට හස්බන්ඩ් උත්තර අමාරුවෙන් රස්සාවක් කරනවා මමත් රස්සාවක් කරනවා හැබැයි අම්මගෙන් තාත්තගෙන් කඩා වඩා ගන්න කියන්නේ අම්මා තාත්තගෙන් ෆුල් ඇලර්ට් එකේ ඉන්නේ අම්මා මොනවා වුණත් අම්මා තාත්තා ඒ දෙන්නෙක් විදිහට ස්වාධීනයි. ඔව්. හැබැයි මම මේ නාට්‍ය විදිහට මම විශ්වාස කරන හැම ස්වාධීන නෑ. අම්මා මට කරන්න ඕනේ තාත්තා මට කරන්න ඕනේ. එහෙම එකක් මම විශ්වාස කරනවා සර්. හිතුවක්කාර දුවගේ කැරක්ටර් එකක් නේ ඒක තිබ්බේ. ඔව්. මම ඒකින්ද මම මාල්මාසයි සහ මම්ම එක වෙලාවට මම බලනවා මම මේ නාට්‍ය දෙන අම්මට දාන බැල්ම හස්බන්ඩ්ට රවණ විදිහ ඒ කියන්නේ ඒ වගේ චූටි වෙනස්කම් තිබ්බා. ඒක මට මාර ඉන්ට්‍රෙස්ටිං. කියන්නේ මට මාවම ඉන්ට්‍රෙස්ටිං. ඉතින් මම සාමාන්‍යයෙන් කියන්නේ මම මාර මාසයි. ඒ ස්ක්‍රිප්ට් එකටත් ආසයි. ඒ ස්ක්‍රිප්ට් එක හරි චූටි ලයින්ස් තියෙන්නේ. පොඩි ඩයලොග්ස් තියෙන්නේ. සමහරකට ඩයලොග් එක එකයි. එක වචනයයි. හැබැයි මාර මීනින් එකක් දෙන ඒ වචනේ හරි දැනට පංචුන් නැත්නම් හරි ටෝන් එකෙන් මුළු ස්ක්‍රිප්ට් එකම වෙනස් වෙනවා. කියන්නේ හැම චරිතයක්ම මේකේ. ඔයා විශ්වාස කරන්න මට රටපෞලේ ජයිනියක් අය කැරක්ටර් එකට මම කොච්චර ආසද කියන්නේ මට ෂූටින් නැහැ. එයාලා ෂූටින් තියෙන දවසක මම ගිහිල්ලා එයා රඟපාන විදිහ මම ඉඳගෙන බලාගෙන හිටියා. මට ඒ තරම් ඒ ස්ක්‍රිප්ට් එකට මාර ඊර්ෂ්‍යයි මට හිතෙනවා දැන් මම කරන චරිතයට අමතර අනේ මට අනිත් ඒවත් කරන්න තිබ්බනම් වගේ එකක් හිතෙනවා. මං ගිහිල්ලා අකලංක ජයිනියක් රඟපාන දිහා මම පැත්තකට වෙලා මම බලාගෙන හිටියා. මං ඒ තරම් ඒ නාට්‍යයට මාර ආසයි. ඒතර එහෙම තමයි එක්ස්පීරියන්ස් එක ගත්තාම ඉතින් ඔය ඒතර දැන් අර කිව්වොත් වගේ දැන් අර වියලි එක සහ ඊට පස්සේ රටපෞලේ ඒක නිලියක් විදිහට වුණත් ඒක මාර චැලෙන්ජ් එකක් අර සම්පූර්ණයෙන්ම වෙනස් විදිහේ කැරක්ටර්ස් දෙකක් එකම ඒක ඔයාට chance එක හම්බුණාද? ඔයා රටපෞලේ සීන් එකක් තිබ්බනේ. ඔව්
සනතයි එක්ක? මට දාලා දුන්නා. එක සීන් යන්නේ අන්තිම සීන් 3-4ම දාලා දුන්නා. එතකොට මොකද්ද නිකන් ඔයාට මොකද හිතුනේ? කොහොමද ඒක එක්ස්පීරියන්ස් එක? මට වියලිය කියන මාමගේ චරිතය කරලා මට ඇත්තටම මට සනත් ඇත්තක මාර තරහක් තිබ්බේ. මට මම පුදුම තරහකින් හිටියේ. ඒ කියන්නේ එයාගේ කැරක්ටර් එකට ඇයි එහෙම කරන්නේ කියලා. හැබැයි ඉතින් රටපොවල බැලුවාම බලනකොට මට සනත් අයියාගේ ඇක්ටින් එක දකිද්දි එයා තාත්තා කෙනෙක් විදිහට කරන එකට මට මාර කියන්නේ ඒක දැක්කහම මට මාර හැපි. ඒ කියන්නේ එයා මට දැන් මට හම්බුනේ නැතර එයා වෙන තව ළමයට තාත්තා කෙනෙක් වෙලා ඉන්නවනේ. ඒ කතාව ඇතුලේ. ඒතකොට ඒක දැක්කහම අනේ මටත් මේ වගේ මගේ තාත්තා නෙමෙයි කියන එක. ඊට පස්සේ ඒක අර ළඟට ඇවිල්ලා මට එකම සීන් එකක් ආදී ඒක මාර වෙනස මට ඒ ෆීලින් එක කියන්න දෙන්නේ නැහැ. ඒක මාර මේක දැනෙනවා. ඒක ඒ කියන්නේ සනත් අයියා ඒ චේන්ජ් එක ගත්ත නැත්නම් මට ඇත්තටම තාත්තා විදිහට දැනෙන්නේ නැහැ. එයා මාර ලොකු චේන්ජ් එකක් දෙන්නේ ගත්තා. එයා දක්ෂ නළුවෙක් ඉතින්. ඔය තමත් දක්ෂ නළුවෙක්. ඉතින් කොහොමද ඒ ඔයාට හම්බෙච්ච එක්ස්පීරියන්ස් වල ඉන්න ඔයා වටේ ඉන්න පිරිසත් එක්ක හිටියා කියන්නේ ඉතින් ඇක්ටිං ස්කූල් එකට ගියාට යාගේ තමයි. වැඩි ඉතින්. ඔව් ඒ කියන්නේ එයාලා කියලා දෙනවා. කියන්නේ ආයේෂ අක්කා වුණා, මහින්ද අයියා වුණා, මහේන්ද්‍ර අයියා වුණා. හැමෝම කියලා දෙනවා ඉතින්. ඒක හරි වටිනවා ඉතින්. දැන් ලංකාවේ ටෙලි ඩ්‍රාමා ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ඔයා දකින විදිහට මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ගැටලු මොනවද? මට දැනෙන විදිහට තියෙන ගැටලු තමයි හරි පරිපාලනයක් නැති එක. පරිපාලනයක් නැති. ඒක ඒ කියන්නේ ඒක ෂෙඩියුල් එකක් ඔන් වෙන තැනේ ඉඳලා ප්‍රී ප්‍රොඩක්ෂන් වල ඉඳන් හරි පරිපාලනයක් නැති එක මං හිතන එක ලොකු ගැටලුවක්. ඒ කියන්නේ සහ අපේ මේකේ තියෙන හරි කමියුනිකේෂන් එරර්ස් සෑහෙන්න තියෙනවා. ඔයා කියන්නේ මේ සෙට් එකක් ඇතුළේද සෙට් එකක් ඇතුළේ වුණත් ප්‍රොඩක්ෂන් එකක් ඇතුළේ වුණත් අපිව කමියුනිකේට් කරන තැන ඉඳන් මාර ලොකු කමියුනිකේෂන් එරර්ස් ටිකක් තියෙනවා. ඒක නිසා සෑහෙන ලොකු ප්‍රශ්න වෙනවා. ඒ කියන්නේ සෙට් එකට අපිව ගන්න වෙලාවේ ඉඳන් පාඩ කියන්නේ සරලම තැනින් අපිව සෙට් එකට ෂූටින් වලට ගන්න වෙලාවේ ඉඳලා ෂූටින් ඔන් කරන වෙලාවේ ඉඳලා ප්‍රශ්න සෑහෙන. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ටයිම් එකක් කියන්නේ ප්‍රොඩක්ෂන් එකක් ඇතුළේ තියෙන සල්ලිනේ. ඔව් අනිවාර්යයෙන්. ඒ සල්ලි අපත යනවා කියන්නේ ආය ප්‍රොඩියුසර් කෙනෙක් යොමු වෙන්නේ නැහැ ටෙලි ඩ්‍රාමා එකක් ප්‍රොඩියුස් කරන්න. එතකොට ඒකෙන් බලපෑම වෙන්නේ මේක ඇතුලේ වැඩ කරන හැමෝටමනේ පොදු. ඉතින් මම දකින්නෙම හරි පරිපාලනයක් නැති එක කමියුනිකේෂන් එරර්ස් තියෙන එක. දැන් රංගන ශිල්පිනියන් විදිහට අපි ගත්තොත් නිම්මි දැන් පහුගිය කාලේ වාගේ එක්ස්පීරියන්ස් එක ඇතුලේ දැන් මේ ඉන්ඩස්ට්‍රි එකට කවුරු හරි නළුවෙක් විදිහට නිලියෙක් විදිහට එන්න හිතාගෙන ඉන්න කෙනෙකුට ඔයා දෙන ඇඩ්වයිස් එක මොකක්ද? උතරයක්ගේ නැත්තම් අපි අලුතෙන් එන කට්ටියගේ මම දකිනවා මේ ඇටිටියුඩ්ස් වල පොඩි අවුල් ටිකක් තියෙනවා. ඒක මේ යාලට සමහරක් වෙලාවට අපි කියලා දුන්නත් ඒවා අහන්න එහෙම පොඩි යාලා අකමැත්තක් දක්වනවා. නැත්තම් යාලා කැමති නෑ අපි කියන දේව අහන්න. යාලා හිතනවා පොඩි ළමයිනේ ඉන්නේ. ඇත්තටම චූටි ළමයි ඉන්නේ. මං ඉතින් මම ලොකු වයසක් කියලා මං කියන්නේ නැහැ. මට ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඔයා වයස නෑ නිම්මි. තාම 25ක් නේ. ඒක තමයි 25. ඔව් ඒ කියන්න තමයි. මේ ඒකෙන් මං කියන්නේ මේ කියන්නේ මම ලොකුවට වයසයි කියලා නෙවෙයි මම කියන්නේ. එයාලා මේ ඇත්තටම කැමති නැහැ අර මේ අපි මොන හරි කිව්වත් ඒක අහන්න. ඔහොම නෙවෙයි නංගි මෙහෙම කිව්වා. ඔහොම නෙවෙයි මලේ අපි මේ මෙහෙමයි වෙන්න ඕනි කිව්වත් සමහරක් වෙලාවට එයාලා අහන්නේ නැහැ. අහන පිරිසක් ඉන්නවා. අහලා ලස්සන මේ ගමන යන පිරිසක් ඉන්නවා. ඒ වගේ ගැටලු ටිකක් තියෙනවා. මොකද දැන් ගොඩාක් වෙලාවට මේකට ගොඩාක් කියන්නේ එක්ක අවුරුදු කුමරා කුමරිය තමක් හරි මොඩල් කරලා පැජන්ට් එකකින් නැත්තම් සෝෂල් මීඩියා ෆලෝ බේස් එකත් එක්ක එන ක්‍රවුඩ් යන්නේ තියෙන්නේ. එතකොට යාලා මේකට එන්නේ කියන්නේ ස්කිල් එක හින්දා නෙවෙයි. කියන්නේ ඇක්ටින් ස්කිල් එක හින්දා නෙවෙයි. යාලා එන්නේ වෙන මොකක් හරි හේතුවක් මත තමයි මේක ඇතුළට එන්නේ. ඔව්. මේකට එන්න ගොඩාක් ආසයි. මේකෙන් ලැබෙන දේවල් ගොඩාක් කියලා මේකෙන් පෙනිලා තියෙනනේ එළියට. ඒ වුණාට අපි දන්නවනේ අපිට මොනවද ලැබෙන්නේ නොලැබෙන්නේ කියන එක මේකේ දන්න. මේක ඇතුළට එන්න ඕනේ අර මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා දැනගන්න. හැබැයි පිටින් දැකලා මේකට ඇවිල්ලා ස්කිල් එකක් නැතුව පළවෙනි නාට්‍ය දෙවෙනි නාට්‍ය එහෙම කරලා ජීවිතේම ඇනගන්න ගෑනු ළමයි පිරිමිලා අපි මෑත කාලේනවත් අපි දැකලා තියෙනවා. එතකොට මුලින්ම යාලට ගොඩාක් දේවල් ලැබෙනවා. ඒ ලැබීම තුල ඒක මේන්ටේන් කරගන්න බැරුව ඔළුව හදාගන්න බැරුව එතනින් ගැලවෙන්න බැරුව ලොකු දේවල් පස්සේ ගිහිල්ලා සමහර ළමයි බින්දුවටම වැටලා තියෙනවා. ඒ කියන්නේ හරි පව් ඉතින් ඒ කියන්නේ. එයාලට කවුරුත් කියලා දෙන්න නැහැ. මේකට එනවා නම් එකක් සමාජ දැනුම තියෙන්න ඕනේ, ස්කිල් එක හදා ගන්න ඕනේ.
මේ ගොඩාක් ලොකු අපසිරියක් මේක ඇතුලේ හදාගන්න දෙනවා. කවුරු හරි හිතනවා නම් රඟපාන එක ලේසි කියලා. එහෙම ලේසි නෑ. ලෝකේ තියෙන අමාරුම රස්සාව රඟපාන එක කියලා මම පුද්ගලිකව හිතනවා. මොකද අපි වෙනත් කෙනෙක්ගේ ඉමෝෂන්ස් නේ මම කියන පුද්ගලයා පැත්තක දාලා වෙන කෙනෙක්ගේ ඉමෝෂන්ස් නේ ගන්නෙ. ඔව්. ඒතකොට ඒක හරියට කරගත්තොත් මේක ටැලන්ට් එක හින්දා මේක ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි වෙනස් සාධක නිසා මේක ඉස්සරහට යන්න කවුරු හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් අමාරුයි. ඒ කියන්නේ පළවෙනි එක දෙවෙනි එක හරියයි. හැබැයි එතනින් ඉස්සරහට හැමදාම වෙනත් සාධක මත මේක යැපෙන්න බෑ. මේක ඉන්න නම් ටැලන්ට් එක හදාගන්න වෙනවා, ස්කිල් එක හදාගන්න වෙනවා, ඇටිටියුඩ්ස් හදාගන්න වෙනවා, ඩිසිප්ලින් එක හදාගන්න වෙනවා. හරි. එතකොට මේ දැන් ඔයා කිව්වා වගේ මම ඊළඟ ප්‍රශ්නෙට එන්නම්. දැන් ඔයා මේ ප්‍රශ්නේම දිගුවක් විදිහට ගන්න පුළුවන්. දැන් සමහරට ඔයා කියවනේ කෙනෙකුට මේකේ වරදින්නේ කොහොමද කියලා. එතකොට දැන් එක්සැම්පල් එකක් විතර ඔයාම එක්ස්පීරියන්ස් කරොත් එහෙම ඔයා ගැනම හිතලා බැලුවොත් ඔයා මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඔයාගේ තියෙන කොමන් මිස්ටේක්ස් මොනවද? මගේ තියෙන කොමන් මිස්ටේක්ස් තාම හිතලවත් නැහැ. කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙමයි. මට ඕක දැන් මම අර ඉස්සෙල්ලා කිව්වනේ සුපුන් අර මම හරි සරල විදිහට ඉන්නේ කියලා. ඕකෙන් මට වෙන හානි ඉතාමත් අඩුයි. කොමන් මිස්ටේක් එකක් විදිහට මට ගත්තොත් වෙන්නේ මම මේ සමාජයට යන්නේ නැති හින්දා මට සෑහෙන වැඩ ගොඩක් නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ මම මේක ඇතුලේ තියෙන ප්‍රෝග්‍රෑම්ස් වලට සමහරක් පාටිස් වලට ඒ කියන්නේ ඉවෙන්ට්ස් වලට මම යන්නේ නැති එකේ මට ගොඩක් වැඩ සමහරක්ලා නැතිලා තියෙනවා. මම හිතනවා ඒක මගේ අවුලක් වෙන්න ඇති. ඉතින් මම ඒවට යන්නේ නැති එක. ඒක පුද්ගලිකව මම දකින මගේ ගැටලුවක්. මට තේරෙන්නේ නැහැ ඇත්තට මෙතන ගිහිල්ලා ඉන්නේ කොහොමද කියන්න. ඒ කියන්නේ අර මම ඉන්න විදිහක් තියෙනවානේ. මම ඇත්තටම මේ පාඩු ඉන්නවා. අර මට කෙනෙක් ෆිට වුණාම තමයි මම එතන ඉන්නේ මාර සෑල්ලුවෙන් ඉන්නේ. හැබැයි මට එහෙම කවුරුත් නැති තැනක මට ගිහිල්ලා එන ප්‍රොෆෙෂනල් විදියට ඩීසන් විදියට ඉන්න අමාරුයි. ඒක අපි දන්නවා. ඔව් එතකොට මම ඒ තැන් වලට යන්නේ නැහැ. ඉතින් බොරු මට ඉන්න බෑ. මට ෆේක්ව ඉන්න බෑ. අමාරුයි. ඒ හින්දා සෑහෙන වැඩ ගොඩක් නැතිලා තියෙනවා. මොකද එයාගේ ලොකුකම, එයාගේ අලි ඔලුව වගේ ගොඩාක් දේවල් මට ඇහිලා තියෙනවා. ඉතින් මට කට්ටිය කියලා තියෙනවා වැඩ වලට ගන්න බෑ. එයා හරි ලොකුකම එහෙම ඉන්නේ කියලා තියෙනවා. ඉතින් ඒක තමයි මගේ තියෙන මිස්ටේක් එක. ඉතින් දේවල් නෑ. පොඩ්ඩක් වෙ සෙට්ස් වල ඇතුලේ පොඩ්ඩක් කෑ ගහනවා දඟලනවා. ඒක කරන්න දෙයක් නැහැ ඉතින් නේද? ඒක හැදෙන්නෙත් නැති වෙයි. හරි. එහෙනම් ඔහොම මම අනික් කැලලට. මම දැන් පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න යන්නේ මේ ඔයාගේ choices ටිකක් කලත්තලා ගන්න හදන්නේ. මේකට අපි නිකන් කියමුකෝ රැපිඩ් ෆයර් එකක් කියලා. මම වගෙන් අහනවා ලංකාවේ ටෙලිඩ්‍රාමා තියෙනවනේ. දැන් අපි හිතුවොත් එහෙම මේ ලංකාවේ ටෙලිඩ්‍රාමාස් ටික එකේ ඉඳලා 5ට රේට් කරන්න කිව්වොත් එහෙම ඔයාලට පුළුවන්ද ලංකාවේ ටෙලිඩ්‍රාමා 5ක් රේට් කරන්න? රේට් කරන්න නැතුව මම නිකන් සරලව 5ක් කියන්නද? එහෙම කියන්න ඕනේද? ඔයා කැමති නම් රේට් කරන්න. රේට් කරන්න අමාරුයි. මම නිකන් කියන්න. නිකන් කියන්න. පැද්ද කුලවමිය. තනමාලිල කොල්ලේ. සහෝදරයා. කුඹියෝ. හතරයි. හරි වියලි කියලා දාමු. ඊළඟට අහන්නේ මේ දැන් ඕක නිලියෝ ගැන අහන්නේ නැහැ මම. දැන් ඔයත් නිලියක්නේ. දැන් ලංකාවේ ඇක්ටිං ඇබිලිටි එක අනුව අපි රේට් කරොත් එහෙම ලංකාවේ ඉන්න නළුවෝ ඒ 5 දෙනෙක් ඔයාට රේට් කරන්න පුළුවන් එකේ ඉඳලා 5ට ඇක්ටිං ඇබිලිටි එක අනුව. මහේන්ද්‍ර පෙරේරා. අංක 1. ප්‍රශාන්ත් රවීන්ද්‍ර, අශාන් ඩයස්, සේවිය කනිෂ්ක, දසුන් පතිරණ. ඒ 5 දෙනා තමයි ඔයා රේට් කරන්නේ. මම කියන්නේ මෑත කාලේ ජීවතුන් අතර ඉන්න කට්ටිය. හරි. ඕකේ. ලංකාවේ ගත්තාම ටෙලිඩ්‍රාමා අපි රේට් කරනවනේ දැන් මේක හොඳයි මේක නරකයි එහෙම කියලා පොඩ්ඩක් ඔය කතා බහක් විශේෂයෙන් ඔය සෝෂල් මීඩියා වල අපේ තියෙන ෆෝරම් වල ඇතුලේ කතා කරනවා. ඒතකොට මේ ඔයා හිතන විදිහට ලංකාවේ most overrated ටෙලිඩ්‍රාමා එක මොකක්ද? මට හිතා ගන්න බෑ මොකක්ද මට දෙන දුන්නොත් දැන් ආයෙ හෙට ඉඳලා සෙට් වල ගිහිල්ලා වැඩ කරන්නත් එපානේ. එපා. most underrated ටෙලිඩ්‍රාමා එක. කොඩිගහයට ජගත් අයියාගේ. ඒ කියන්නේ ඒකට හම්බෙන්න ඕන ටික හම්බුන්නේ නැහැ කියලා මගේ ඔළුවේ තියෙනවා. ඒ කියන්නේ ඒ අවශ්‍ය ඇගීම හම්බුන්නේ නැහැ කියන එක. ඒක ප්‍රේක්ෂකයා කොච්චර බාරගත්තත් අවශ්‍ය තැන්වලින් අවශ්‍ය දේවල් හම්බුන්නේ නැහැ කියලා මට තියෙනවා. මේක තමයි අපේ එපිසෝඩ් එකේ අවසානය. ඉතින් බොහොම මාරුවෙන් හිනාව නතර කරගෙන හිටියා. ඔයාලට මොකද හිතෙන්නේ මේ වැඩසටහන ගැන? හොඳයි මේක වෙනස්. ඒ කියන්නේ දැන් විශේෂයෙන් දැන් ඔයත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න තියෙන එක මට ඒක වෙන අවුල පොඩ්ඩක් මේ වැඩසටහන මට හරි වෙනස්. ඉතින් ඒ දැන් ඔයත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එක කරන එක තමයි මට තියෙන ලොකුම මේක. දැන් මම එද්දිත් හිටියේ දැන් මොනවාද දැන් මේකට දෙන උත්තර දැන් මට මූණ බල්ලා කතා කරන්න පුළුවන් වේද hina යයිද ඔය ප්‍රශ්න ටික තමයි තිබ්බේ.
වෙන ප්‍රශ්නයක් ගන්න නෑ. ඉතින් මේක හොඳට යනවා. මේක වැඩි ලස්සනට යනවා. මට හිතෙනවා මේක තව මේක ඉස්සරහට තව තවත් හොඳ විදිහට කරන්න ඔයාලට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේකට තව තව ආටිස්ට්ලා ගෙනල්ලා මේ ප්‍රෝග්‍රෑම් වයිරල් වෙලා මේක ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කියලා අපිට ආයසුපුන්න අල්ලන්න බැරි තැනට ඔයා උඩට එන්න ඕනේ මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක කියලා මම ප්‍රාර්ථනා කරනවා ඒ තැනට එන්න කියලා. බොහොම ස්තුතියි. කොහොමද මම හිතුවේ නෑ. දැන් මම හිතුවේ නෑ මෙච්චර හොඳට මේක යයි කියලා. මාත් හිතාගෙන ඉන්නේ මොනවා කරයිද දන්නේ නැහැ ඇවිල්ලා. බොහොම අමාරුයි අර තද කරගෙන එහෙම හිටියා. ඔව් ඉතින් මේ මොන පිස්සු කතාව කිව්වත් ඇත්තටම නිම්මි එක කෝල් එකෙන් අපේ වැඩේට ආවට ඔයාටත් බොහොම ස්තුතියි. ඇවිල්ලා ගොඩක් වැදගත් දේවල් කිව්ව හිතුවට වඩා. ඔයාට හොඳට මොලේ තියෙනවානේ. නිම්මි බොහොම ස්තුතියි ඇත්තටම ඔයාගේ ටයිම් එක අපි වෙනුවෙන් වෙන් කරාට. මේ ආයෙත් දවසක අපි හොඳ chat එකක් දාමු. තව ඉස්සරහට ඔයාටත් ඉදිරියටත් ඔයාට හොඳ නිර්මාණ කටයුතු කරන්න සහ ඔයාගේ කරියර් පාත් එක සක්සස් වෙන්න කියලා හැමදාමත් වගේ ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජය වේවා. බොහොම ස්තුතියි. Thank you.